හරි එහෙනම් අපි බලමු අද 2023 ඇප්ලයිඩ් පේපරේ ඒ කොටසේ මේ 6 වෙනි ගාන. හරි? 6 වෙනි ගානේ තියෙන්නේ අපිට දීලා තියෙනවා AB කියලා ලක්ෂ දෙකක් දීලා තියෙනවා. ඒ ලක්ෂ දෙකේ ඕට සාපේක්ෂව පිහිටුම අපිට දීලා තියෙනවා. එතකොට O කියලා තියෙනවා ඕට සාපේක්ෂව ඒගේ පිහිටුම අපිට දීලා තියෙනවා 2i ධන j කියලා. ඊට පස්සේ ආයි B ගේ පිහිටුමත් අපිට දීලා තියෙනවා. B ගේ පිහිටුම් දෛශිකයක් දීලා තියෙනවා. ඕට සාපේක්ෂව. ඒක දීලා තියෙන්නේ 3i ඊට පස්සේ ඍණ 4j කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දීලා මේක තෘප්ත වෙන පරිදි තමයි C පිහිටනවායි කියලා කියන්නේ. මොකද්ද? 2i OA දෛශිකය ධන B C දෛශිකය සමානයි 2i OC කියලා අපිට කියනවා. මෙන්න මේ ප්‍රකාශය තෘප්ත වෙන පරිදි තමයි C ලක්ෂ්‍ය මේ කොහේ හරි පිහිටන්නේ. හරිද? ඒක තමයි කියලා තියෙන්නේ. එහෙනම් මේ හරි අපි හිතමු C පිහිටනවා කියලා. හරි. හරි. දැන් එහෙනම් මේකේ අපිට OC ගේ පිහිටුම් දෛශිකයනේ හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ OC දෛශිකය තමයි හොයන්න තියෙන්නේ. හරිද? ඒක හොයන්න ඔයාලට පේනවා මෙන්න මෙතන BC කියන එක මට ලියන්න පුළුවන් දෛශික ආකලන නියමයට අනුව කොහොමද? BC දෛශිකය සමානයි මොකද්ද? BO දෛශිකය ධන OC දෛශිකය කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ B ගේ ඉඳන් O ට ගියා, O ගේ ඉඳන් IC ට ගියා. ඒ කියන්නේ දෛශික ආකලන නියමයෙන් මේක කියන්න පුළුවන්. ආයෙනම් මම බලන්න දැන් OC මෙතෙන්ට BC වෙනුවට BO ගෙනුයි OC ගෙනුයි අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා මේ BO කියන්නේ මොකද්ද? BO කියන්නේ B ගේ පිහිටුම් දශය. ඒක B ගේ පිහිටුම් දශය ඍණාගේ. ඒකත් අපි දන්නවනේ. හරි. එතකොට OC දෛශිකය කියන්නේ අපිට හොයන්න ඕන එක. එතකොට ඔක්කොම දෛශික දන්න මේක මෙතෙන්ට ආදේශ කරනවා පස්සේ. එතකොට අපිට OC දෛශිකය හොයාගන්න පුළුවන්. එහෙනම් ආදේශ කරමු. මොකද 2i OA දෛශිකය ධන එහෙනම් BC වෙනකොට අපිට දාන්න පුළුවන් BO දෛශිකය ධන OC දෛශිකය සමානයි 2i OC දෛශිකය කියලා ලියන්න පුළුවන්. දැන් මෙතන OC අපි යුක්ත කරගමු. OC යුක්ත කරගමු. මොකද්ද? මේ OC මේ පැත්තට ආවා 2i OC ගෙන් අඩු වුණාන් පස්සේ මේ පැත්තේ 1i OC අඩු වෙනවා. මම මේ පැත්තට අරන් ලියන්නම් කෙලින්ම. OC සමානයි කියලා අපි ලියන්න පුළුවන්. මෙන්න මේ මෙතන මට 2i OA ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ BO කියන එක මට ඍණක් අරගෙන පැත්ත මාරු කරලා OB කියලා ලියා ගන්න පුළුවන්. එතකොට අපි කෙලින්ම මේ මේ B ගේ පිහිටුම් දශය දාන්න පුළුවන් නිසා අපි මේ පැත්තට ඔයාලට ඕන කෙලින්ම ඍණාගෙන් ආදේශ කරන්න පුළුවන්. මම මෙතන ලියනවා OB කියලා මාරු කරන්න පුළුවන් ඍණාගයක්ද? හරි. දැන් එනවා මේ තියෙන මොකද? A ගේ පිහිටුම් දශකය B ගේ පිහිටුම් දශකය. ඒ දෙක දාන්න. එහෙනම් IJ ඇසුරින් ඒ දෙක දාන්න. එහෙනම් ඒක අපි මෙතෙන්ට ආදේශ කරන දැන්. හරි. එහෙනම් OC දෛශිකය සමානයි 2i මොකද්ද? A ගේ පිහිටුම් දෛශිකය තමයි 2i දෛශිකය ධන j ඊට පස්සේ ඍණ B ගේ පිහිටුම් දෛශිකය 3i ඍණ 4i j කියලා. දැන් මේක සුළු කරන් අපිට OC ගේ පිහිටුම් දෛශිකය IJ ඇසුරෙන් හොයාගන්න පුළුවන්. හරි. එතන මෙතන දෙවරක් දෙක 4i මෙතන ඍණ 3i. එතන අඩු වුණාන් පස්සේ i කියලා එනවා. ඊට පස්සේ මෙතනින් දෙකෙන් ගුණ වුණාන් 2ij මෙතන ගුණ වුණාන් ධන 4ක් වෙනවනේ. ධන 4ij. එතන 2ij ධන 4ij 6i j කියලා එනවා. ඕක තමයි OC ගේ පිහිටුම් දෛශිකය නැත්නම් OC දෛශිකය වේ. දැන් එහෙනම් අපිට ඊළඟට කියන්නේ මොකද? OC දිශාවට පිහිටන ඒක දෛශිකය වань. එතන ලේසියිනේ. මොකද කරන්න ඕනේ? දැන් මේකේ මේ දිශාවට පිහිටන ඒකක දෛශිකය කියන්නේ මේ එතකොට මේකේ විශාලත්වයෙන් බෙදුවොත් මේ දෛශිකයේ විශාලත්වය කීයක් වෙනවද? මේ දෛශිකයම මේ දෛශිකයේ විශාලත්වය මෙතන. එතන එකක් වෙනවනේ. එතකොට ඒ දිශාවටම තියෙන ඒකක දෛශිකය වෙනවා මේ. එතන අපි කරන්න ඕන මොකද්ද? OC ගේ විශාලත්වය හොයලා ඒකේ විශාලත්වයෙන් මේ දෛශිකය බෙදන්න ඕන. එතකොට OC දිශාවට පිටින ඒකක දෛශිකය අපිට ලැබෙනවානේ. එහෙනම් මම OC ගේ විශාලත්වය හොයනවා. දැන් OC අපි අරගෙන තියෙන මොන ඇසුරෙන්ද? I
කියන ඒක දශකයේ j කියන ඒක දශකයේ i කියන්නේ x දිශාවට පිහිටන ඒක දශකයේ j කියන්නේ y දිශාවට පිහිටන ඒක සම්මතයක් විදියට දැන් තීරවේදී උගන්වලා තියෙනවා කොහොමද ඒ වගේ එකක් ගන්නෙ අපි හිතමු මේ වගේ එකක් කියලා xi ධන yj කියලා ඕකේ මාපාංකය ඕනේ කියලා තීරයට උගන්වලා තියෙනවා කෙලින්ම අපිට ලියන්න පුළුවන් කොහොමද x ගේ i ගේ සංගුණකයේ වර්ගය ඒ කියන්නේ x නේ මෙතන x වර්ගය ධන j ගේ සංගුණකයේ වර්ගය y වර්ගයේ වර්ගමූල මේකේ ඔයාලා දන්නවා අණ්ඩාංග ජ්‍යාමිතිය ලකුණු කරලා පයිතගොරස් ප්‍රමේයයෙන් තමයි අපි මේක සාධනය කරලා ගන්නෙ හරිද අයනම් මෙතෙන්ට ඒක දාලා ගෙලින්ම OC හොයාගන්න පුළුවන් හරිද එහෙනම් OC දෛශිකයේ මාපාංකය මට ගන්න පුළුවන් මොකක්ද දැන් මම කිව්වේ i ගේ සංගුණකයේ වර්ගය කියන්නේ 1 වර්ගය ධන j ගේ සංගුණකයේ වර්ගය 6 වර්ගය ඕන 36 කියලා කෙලින්ම දාන්න මේ සුළු කිරීම ඕනේ නැහැ ඒ ලෙවල් වලට හරි එහෙනම් මෙතෙන්ට මොකද 36යි 1 වර්ගය 1යි 37යි එතන වර්ගමූල 37ක් කියන විශාලත්වය අවශ්‍යයි දැන් මොකද කරන්න OC දිශාවට පිළ ඒක දැසිය ගන්න මේ OC දෛශිකය දැන් මේක විශාලත්වයෙන් බෙදන්න විතරයි තියෙන්නේ. එතකොට අපි හදාගන්නේ OC දෛශිකය බෙදනවා OC දෛශිකයේ මාපාංකයෙන්. එහෙනම් බෙදුවන් පස්සේ එනවා මොකක්ද දෙන්නේ? I දෛශිකය ධන 6යි j දෛශිකය බෙදීම මූල මොකද්ද මාපාංකය? මූල 37යිනේ. 37යි. ඕක තමයි එතන අපිට එන්නේ මොකද්ද? OC දිශාවට පිටන ඒක දෛශිකයේ විදියට.